අයිබෝන් කට්ටියට වෙට් සැන්ඩා ඉතින් අද කතා කරන්න යන්න කොහොම තමන්ගේ සොෆ් පිසි එකේ තමන්ට ඕන සොෆ්ට එක ලේතියම හදාගන්න කියන එක මේක ලේසි නෑ මචන් මේකට අපමන් කියන්නක ඉති මේකවා මුලින්ම මේ සයිට්කට එන්න මේ සයිට ල යාට පුල ඇන්ටිග්‍රවිටික ඩවලොට් කරන්න ගොඩක් පාවිච්චිත් කරන ඇති ඇති මේ ඇන්ටිග්‍රවිටික ඩවලොඩ් කරගෙන ට පුළුවන් ඒ ස්ටෝල් කරගන්න සොෆ්ට එක ඇබයි ඇන්ටිග්‍රවිට විතර ඩවලොඩ් කරන ස්ටෝල් කරගත්තට වාට මේ වැඩේ කරන්න බෑ අදම මේ වීඩියක ගේ ඇන්ටිග්‍රවිට ඩවලොඩ් කරලා ස්ටෝල් කරලාගේ වැඩ කරන ට ඇන්ටිග්‍රවිටගේ මොනවගේ දෙවත් කරන්න පුළුවන්ද කියන විතරයි මටවලට පෙන්න්නනවා මුලින්ම අපිට පුළුවන් මෙන්න මේ විදියට ඕන අපිට මෙතන ඇන්ටිග්‍රවිට කියලා සර්ච් කරගන්න පුළුවන් ඇත්තන් අපිට පුළුවන් මෙන්න මේ විදියට රයිට් ශිප්ට ඇත්තක රයිට් ලික් කරලා මෙතන ඇන්ටිග්‍රවිට කියලා ගහන්න මෙන්න මේ දේවල් හරියට ඉන්ස්ටෝල් කර ඇත්ත වාට හොයාගන්න බෑ කියන්න මෙතන ඇන්ටිග්‍රවිට කියලා CMD එක ගහුවා ඕපන් එක වාට හොයාගන්න බෑ ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට ඇන්ටිග්‍රවිට එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට සරලව ඔය විෂුවල් කෝඩ් පාවිච්චි කරලා ඇති සමහර විට ඉතින් ඒ වගේ අපේ තියෙන ෆෝල්ඩර් එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න අපිට පුළුවන් මෙතන නිව් ෆෝල්ඩර් එකක් හදන්න ටෙස්ට් කියලා අපි දාමු ඉතින් මේ ටෙස්ට් කියලා දාමු ඉතින් සිලෙක්ට් කරලා අපිට පුළුවන් මේ නිව් ෆෝල්ඩර් එක හදන්න දැන් අන්නේ හදපු ෆෝල්ඩරේ ඇතුළේ තමයි ඇන්ටිග්‍රැවිටි එක තියෙන්නේ දැන් මේ ඇන්ටිග්‍රැවිටි එකට පුළුවන් ඕනම සොෆ්ට්වෙයාර් එකක් මුල ඉඳලා හදලා ඔයාට ප්‍රිවිව් එකක් පෙන්වන්න ඒ වගේම මෙයාට පුළුවන් බ්‍රවුසර් එකෙන් මේක ටෙස්ට් කරලා ඔයාට වර්ක් ත්‍රූ එකක් දෙන්න ඒ කියන්නේ ඔයා හදපු සොෆ්ට්වෙයාර් එක මෙයාම බ්‍රවුසර් එකෙන් ටෙස්ට් කරලා මෙයා ඔයාට දෙනවා වර්ක් ත්‍රූ එකක් කියන්නේ මේක ටෙස්ට් කරලා ඔයාට මේ දෙනවා රිපෝට් එකක් මාරු ඉතින් මේක අපි මුලින්ම හදමු සරල ඇප් එකක් අපි හදමු සරල එකක් නෙමෙයි අපි පොඩ්ඩක් සංකීර්ණ එකක් හදමු ඉතින් මේ ඔය මුලින්ම තේරුම් ගන්න ඕන දේවල් කීපයක් තියෙනවා මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් හදනවා නම් ඔයාට දැනුම නැතුව මේ සොෆ්ට්වෙයාර් එක හදන්න බෑ ඒ කියන්නේ ඔයාට ඩේටාබේස් එකක් වැඩ කරන්නේ කොහොමද එතකොට සුපර්බේස් කියන්නේ මොකද්ද Node.js කියන්නේ මොකද්ද npm කියන්නේ මොකද්ද අන්න ඒ දේවල් ටික ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන නැතුව ඔයාට මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් මුල ඉඳලා අග වෙනකන් හදන්න බෑ මම ඒ දේවල් ටික ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් ඉතින් ඒක හින්දා අද මම මේක ටෙස්ට් කරන හින්දා ලොකු දෙයක් කරන්න නැතුව අපි සරලව මුලින්ම කැල්කියුලේටර් එකක් හදමු build a simple product calculator I need a space to upload product images and their details මන් දන්නේ මේක මොකක් කියද කියලා අපි මේක දාලා එන්ටර් කරමු ඊට පස්සේ මෙයා පටන් ගන්නවා මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලේ සොෆ්ට්වෙයාර් එකක් හදන්න ඉතින් මෙතන ඔයාලට පේනවා අපිට මොඩල් එක ඩිලීට් කරන්න තියෙනවා ඇත්තට මේක ෆ්‍රී ඔයාලට මේක ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඔයා දන්නවා Google එකේ Pro version එකක් තියෙනවා AI Pro කියලා ඉතින් ඔයාලට මේ Pro version එක තියෙනවා නම් මේක ෆ්‍රී පාවිච්චි මේක ෆ්‍රී ඉතින් මේක ෆ්‍රී වුණත් මේක ඔයාලට ගොඩක් ලිමිට් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඔයාලට තියෙන normal Gemini normal Google account එක නම් ඔයාලට පොඩි ලිමිට් එකක් එනවා මොකද මම කලින් පාවිච්චි කරේ normal එක ඉතින් ඔයාලට දවස් 30 මේකත් එක්ක ඔට්ටු වෙන්න බෑ එතකොට මෙන්න මෙයා දැන් ඔයාලට පේනවා ඇති අපි මෙයාට කිව්වා simple calculator එකක් හදන්න කියලා එතකොට මෙයා මේ ෆෝල්ඩර් එක ඇනලයිස් කරලා අපිට මෙතන implementation plan එකක් දීලා තියෙනවා අපි ඒක ඕපන් කරමු ඔයාලට පේනවා ඇති මෙයා මේක framework එක විදිහට Vite plus React plus TypeScript කියන තුන තෝරගෙන තියෙනවා ඉතින් මේ ඒ වගේම මෙයා මේක Node.js වැඩ Node.js ගැන අපි ඉස්සරහට කතා කරමු ඉතින් මෙයා මුලින්ම ප්ලෑන් එකක් හදා ගන්නවා මම කොහොමද මේ කැල්කියුලේටර් එක හදන්නේ මොකද්ද මම යූස් කරන ටෙක්නොලොජි එක මොකද්ද මම යූස් කරන ඩේටාබේස් එක අපි ඩේටාද යූස් කරන්නේ එතකොට මොනවද මම මේකට දාන කොම්පොනන්ට්ස් ඒ කියන්නේ මේ ලේඅවුට් ප්‍රොඩක්ට් ෆෝම් ප්‍රොඩක්ට් ලිස්ට් සමරි කාඩ් මේ වගේ මෙයා හැමදේම ලිස්ට් ඩවුන් කරගන්නවා ලිස්ට් ඩවුන් කරගෙන මෙයා ප්‍රොජෙක්ට් මේක හදලා ඉතින් සමහර වෙලාවට විතරක් මෙන්න මේ විදිහට කමාන්ඩ් එකක් එක්සිකියුට් කරන්න කියලා අහනවා මොකද ඒක භයානක වැඩක් වෙන්න පුළුවන් නේ මෙයා තනියම කමාන්ඩ් එක්සිකියුට් කරලා කොහොමද ආවේ මුළු කම්පියුටර් එක ෆෝමැට් වෙලා ගියොත් එහෙම ඒ තරම් දේවල් වෙන්න පුළුවන් ඒකින්ද මේක අපිට අර දීලා තියෙන්නේ ඔයාලට පේනවා ඇති ඉතින් අපිට අර සාමාන්‍ය දේ තේරෙන්න ඕන හරි දැන් පේනවා ඇති මෙයා දැන් මේ ෆෝල්ඩර් මේකට මේ අපිට Node.js install කරා දැන් මෙයා React install කරලා තියෙන React එක දාලා තියෙන දැන් මෙයා software එක හදන්න පටන් ගන්නවා අපි බලමු මෙයාම command එක දීලා software එක හදන්න පටන් ගන්නවා ඒත් එක්කම මෙතන අපිට දෙන්න පුළුවන් plan in the past කියලා. ඉතින් මේ planning කියන්නේ මෙයා ගොඩක් වෙලා අරගෙන හිතලා තමයි මේක හදන්නේ. fast කියන එක දුන්නොත් ඉක්මනට හදනවා. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය මත තීරණය වෙනවා. මම හැම වෙලෙම planning එක දානවා. මොකද මට fast මේ හදා ගන්න ඕනේ. quality එකයි වැදගත්. ඒ වගේම මට තේරිච්ච දෙයක් තමයි මේකේ cloud sonnet 4.5 thinking කියන model එක සමහර වෙලාවට ගොඩක් වෙලාවට software හදන්න Google Gemini 3 Pro කියන එකට වඩා ගොඩක් හොඳට වැඩ කරනවා.
දැනට මේ ලෝකෙ දෙන හොඳම මොඩල් එකක් වුණත් Gemini 3 Pro කියන්නේ ඊට වඩා ගොඩක් පල්ලෙහා තිබ්බත් Cloud 4.5 කියන මොඩල් එක මේක ඇත්තටම කෝඩින් වලදී අම්මට සිරි වෙන්න perform කරනවා. ඉතින් මේෙන් දැන් අපිට notification එකක් ආවා මේව accept කරන්න තියෙන්නේ. අපි බලමු මේ විදියට මෙයා software කොහොම හදායිද කියලා. ඇත්තටම අපිට මේ විදිහට command එන එක නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට එක දිගටම command එනවා නම් පොඩ්ඩක් බලන්න මේ anti gravity setting එකට ගිහිල්ලා මෙන්න මේ auto execution review policy කියන එක දාලා තියෙන්නේ මෙන්න මේකටද කියලා request review මෙන්න මේක දැම්මොත් එහෙම අපි හැම වෙලේම මොකක් හරි දෙයක් කරන්න කලින් agent අහනවා. ඉතින් ඒක මල කරදරයක් නේ. ඒකින් හින්දා තමයි always proceed කියලා එක දාලා තියෙන්නේ. එතකොට agent තීරණය කරනවා මේක මගෙන් අහන්න ඕන දෙයක්ද නැති දෙයක්ද. ඊට පස්සේ මෙයා මගෙන් අහන්න ඕන දෙයක් නම් විතරක් අහනවා. මේ npm install මෙන්න මේක කරපු ගමන් මෙන්න මේකට ගොඩක් ෆයිල් ඇඩ් වෙනවා. මොකද අපි මේකට npm install කරන්න හදන්නේ. node.js install කරන්න හදන්නේ. අන්න ඒක හින්දා මේක ඇතුලේ ලොකු දෙයක් වෙන හින්දා තමයි අපේ මෙයා මේක අහන්නේ. අපි accept කරමු. තනි කරම visual code තමයි. ඉතින් මේකේ වැඩ කැලි ටිකක් තියෙනවා. මම ඉස්සරහට මේක කියලා දෙන්න subscribe කරලා like කරලා ඉතින් comment එකක් දාලා පොල්ලව උඩට ගන්න ඕනේ. එතකොට තමයි ඉස්සරහට තව සුපිරි දේවල් ගේන්න ඉතින් පොල්ලට මොරාල් එකක් එන්නේ. ඉතින් මේ ගැම්මටම subscribe button එක කුඩු කරලා like button එක පුච්චලා අලු කරලා දාන්න තියෙන්නේ. මට බැරිුණා subscribe button එක පුච්චලා අලු කරලා දාලා like button එක කුඩු කරගෙන යන්න තමයි තියෙන්නේ. අපි බලමු මේක හරියයිද කියලා. Node.js ගැන කිව්වොත් එහෙම මම ඔයාලට මේක සරලව පොඩ්ඩක් කියලා දෙන්නම්. Node.js ගැන කිව්වොත් එහෙම අපි මෙතනදී පාවිච්චි කරන්නේ ඇත්තටම මේ මොඩියුල්. ඒ කියන්නේ ඔයාලට පේනදී summary card. මේ summary card කියන්නේ මම දන්නේ නැහැ තාම මේක හැදිලා ඉවර නැහැ. මේ summary card කියන්නේ එතකොට ඔයා කර මේකේ තියෙන summary card එකේ තියෙන මොඩියුල් එක. ඉතින් මේ වගේ මොඩියුල් මේ product list එකට වෙනම TypeScript code එකක් තියෙනවා. ඉතින් මේ විදිහට මොඩියුල් එන් කරලා තමයි typing මෙන්න මේ විදිහට Node.js එක අපි software එකක් හදාගන්නේ. ඉතින් එතකොට ඔයාලට පේනද මෙතන software එකේ පිළිවෙලට features තියෙන්නේ මෙතන. එතකොට UI එකේ තියෙන element තියෙන්නේ මෙතන. button එකක් කියන්නේ මොකද්ද? අන්නේ හැම දෙයක්ම මෙන්න මෙතන completely list out කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම මාර පිළිවෙලට සිද්ධ වෙන software එකක්. ඉතින් මාර පිළිවෙලට වැඩ කරන AI agent කෙනෙක් මට පට්ට සතුටුයි. මොකද පට්ට පිළිවෙල. ඔයාලට වෙන්නන්න මම මෙන්න මේ විදිහට මේක හැදෙනකන් හරිද? මෙන්න මේ විදිහට Gemini මෙන්න මේක විතරක් පාවිච්චි කරලා හදාගත්ත වෙබ්සයිට් එක. මේවා ඉතින් මම ඉස්සරහට කියලා දෙන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට ඒක අපිට රන් කරගන්න පුළුවන්. තාම software මේක compile වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මම නිකන් හැදුව software website එක. ඉතින් ඔයාලට පේනවා ඇති මාරම ලස්සනට මේ image power generate කරේ anti gravity එකෙන්. මේ image power මම image එකත් add කරේ නෑ. මේක මාරම ලස්සනට මෙන්න මේ website එක අපිට හදලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපිට anti gravity එකෙන් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද කියලා. මේ දේවල් මේ වැඩ කරනවා. ඒ වුණාට මම මේවට API connect කරලා නෑ. ඒත් එක්කම මම ඔයාලට තව software එකක් පෙන්නන්නම්. හරි අපේ software එක එතකොට උණුවටම හැදිලා ඉවරයි. දැන් අපිට තියෙන software එක අපි මේ anti gravity එකෙන් හදපු software එක run කරලා බලන්න. බලමු අපි npm run dev කියලා දෙමු. හරි ඔයාලට පේන්නේ නැති දැන් අපේ software එක ඇත්තට වැඩ කරන. ඒ උනාට පොඩි layout issue එකක් තියෙන. මේ දේවල් ඉතින් fix කරගන්න පුළුවන්. මේ වගේ වැරදි එනවා. ඒ උනාට අපිට fix කරන්න පුළුවන්. අපිට මෙතන product image එකක් add කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේකට logo එකක් මම add කරගත්තා. ඊට මට image එකක් නෑ මම add කරන්න. ඊට පස්සේ අපි මේක දෙමු logo කියලා. ඉතින් logo කියලා දීලා අපි මේකට දැන් $3000ක් දාමු. logo එකක් හදන්න $3000ක් ගන්න පුළුවන් සුපිරිනේ. ඉතින් මෙතෙන් add product දීලා අපිට පුළුවන් product එක add කරන්න. ඒත් එක්කම අපිට පුළුවන් මේ product එක ගාන වැඩි කරන්න. ඔයාලට පේනවා ඇති මේ product එක sell වෙලා තියෙන ගාන වැඩි කරද්දි මේකේ කෙලින්ම අගේ වෙනස් වෙනවා. ඉතින් මේකේ සරල software එකක්. මේක මම උඹලට පෙන්වන්න හදපු software එකක්. උඹලට වැඩේ තේරුම් ගන්න හදපු software එකක්. ඉතින් මේකේ layout අරවා මේ issue තියෙනවා. ඌ හදා ගන්න පුළුවන්. ඉතින් පුළුවන්. ඉතින් මට ඕක තමයි ඔයාලට පෙන්වන්න ඕනේ. මේ software එක කොච්චර lazyද
අපට පුංචි දේවල් ටිකක් ඉගෙන මේක බං උඹට අර කිසිම දෙයක් දන්නේ නැතුව කරන්න හදන්න එපා. මොකද වැටේරුමක් නෑ බා. දැන් උඹ මේක කරන්න හදලා හිතපන්කෝ දැන් උඹට ඩේටාබේස් එකට කනෙක්ට් කරගන්න ඕන. දැන් ප්‍රොඩක්ට් ටික දිනවා ඩේටාබේස් එකට කනෙක්ට් කරලා උඹට සින්ක් කරගන්න ඕන. මොකද උඹ දාන ප්‍රොඩක්ට් ටික උඹ රිෆ්‍රෙෂ් කරාට පස්සේ අයින් වෙනවනම් වැඩක් නෑනේ. අන්න එතකොට දැනගෙන ඉන්න ඕන කොහොමද කනෙක්ට් කරන්නේ. මොනවද තියෙන ඩේටාබේස් එකක් මම software එකක් මගේ PC එකේ install කරන්න ඕනද? cloud එකේ මට use කරන්න පුළුවන්ද? මෙන්න මේ දේවල් ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒත් එක්කම ඔයා හිතන්න ඔයාගේ software එකට authentication ඕන වුණා. කියන්නේ ඔයාගේ software එකට ඕන වුණා Google එකේ login එකක් හදාගන්න. ඒ කියන්නේ software එකට ගිහිල්ලා ඔයාගේ Google account එකේ log වෙලා ඔයාලට මේක ආරක්ෂා කරගන්න ඕන. ඔයා දැනගෙන ඉන්න ඕන authentication මොකක්ද කියලා. authentication හදාගන්න කොහොමද කියලා. අන්න ඒ වගේ දැනුමක් මෙන්න මේකේ පරිමයටම යනවා නම් ඔයා ගාව තියෙන්න ඕනේ. කිසිම දැන් දන්නේ නැතු මේක කරන්න එපා. මම ඒක කිව්වේ මේ උඹට නොකර ඉන්න නෙමෙයි. දන්නේ නැති දේවල් ටික ඉගෙන ගන්න. ඒ subscribe කරන්න අපි ඉස්සරහට මේ දේවල් කතා කරමු. අදට මං ගිහිල්ලා එන්න. සරලවම වෙච්ච දේ දැක්කනේ. It's end up firing out.